සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් ඔයාලා දන්නවා හැම අවුරුද්දෙම මම මගේ කොණ්ඩේට මම ආස විදියට මට ගැලපෙන විදියට හෙයා ඔයිල් එකක් හදා ගන්නවා සහ මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. ඉතින් 2026 වසරේ මගේ කොණ්ඩේ තියෙන ප්‍රශ්න ටික අඳුරගෙන මේ කාලෙත් එක්ක මම ගත්ත අත්දැකීම් එක්ක මට ගැලපෙන හොඳම ඔයිල් එක මේක කියලා හිතලා අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ටික දාලා හොඳ හෙයා ඔයිල් එකක් හදාගත්තා. ඉතින් ඒක මම මේ පාරත් හැමදාම වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යනවා. ඉතින් දෙකටම රැඳිලා ඉන්න. මේ තියෙන්නේ ඉතින් මම හදාගත්ත හෙයා ඔයිල් එක. හරිම ලස්සන ගෝල්ඩන් කලර් එකක් තමයි මේ හෙයා ඔයිල් එකට තියෙන්නේ. ඉතින් මේක හදාගන්න පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි අපි මේක හදාගන්න ගන්න ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක වෙන පොල් තෙල් එක ගොඩක් හොඳ වර්ගයේ එකක් වෙන්න ඕනේ. ඉතින් පිරිසිදු පොල් තෙල් නම්බර් 1 පොල් තෙල් එක ගන්න මේක හදන්න. නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ලබා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම මට අවශ්‍ය වෙනවා උළුහාල් අවශ්‍ය වෙනවා, රෝස්මෙරි අවශ්‍ය වෙනවා සහ මේකට කරපිංචා අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මම තවත් මේකට ඔලිව් ඔයිල් ඇඩ් කර ගන්නවා. මුලින්ම ඉතින් මම මේක හදාගන්න භාජනයක් ලිපේ තියෙනවා. ඉතින් මේ භාජනයේ වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න ඕන සහ මේක හදාගද්දී ලිප අඩුම ගින්දරේ තමයි මේ තෙල් එක හදාගන්න ඕනේ. මොකද අපි මේකට ඇඩ් කරන දේවල් වල ගුණ විනාශ වෙලා යන්නේ නැති වෙන්න අපි මේක හදාගන්න ඕනේ. ඉතින් වතුර හොඳටම හිඳුනට පස්සේ මම මිලිලීටර් 200ක වගේ ප්‍රමාණයක් පොල් තෙල් මේකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ තෙල් එක චුට්ටක් මේ විදිහට රත් වෙන්න දෙන්න. ඊට පස්සේ විනාඩියක් දෙකක් රත් වෙගෙන ආවට පස්සේ මම මේකට එකතු කරනවා ඔලිව් ඔයිල් තේ හැඳි 2ක ප්‍රමාණයක්. ඉතින් අපි දන්නවා පොල් තෙල් වගේම ඔලිව් ඔයිල් කියන්නේත් අපේ හිස කෙස් වලට ගොඩාක් හොඳ පෝෂණයක් ලබා දෙන දෙයක් කියලා. ඉතින් ඒ නිසා මම මේකට ඔලිව් ඔයිල් මේස හැඳි 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකත් විනාඩියක් වගේ රත් වෙගෙන එනකොට මම මේකට එකතු කරනවා උළුහාල් මේ සැහැඳි 2ක ප්‍රමාණයක්. ඉතින් මේක පුරවලා දාන්නේ නැහැ, ටිකක් අඩුවෙන් දාන්නේ. හේතුව මේ උළුහාල් කියන්නේ ටිකක් සීතලයි. ඒ නිසා සීතල නොදැනෙන්න අපිට අවශ්‍ය පෝෂණය ලබා ගන්න තමයි මම උළුහාල් මේ විදිහට එකතු කරන්නේ. ඒත් එක්ක මම රෝස් මෙරි මේ වගේ තේ හැඳකට ආසන්න ප්‍රමාණයක් එකතු කරනවා. මේ සැහැඳි එකක් පිරෙන්න නෙමෙයි, ටිකක් තේ හැඳි ප්‍රමාණයක වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඊට පස්සේ ඉතින් මේකේ වැදගත්ම දේ තමයි කරපිංචා. ඉතින් කරපිංචා තමයි මේකේ තියෙන වටිනාම දේ. කරපිංචා වලින් ලබා ගන්න පුළුවන් පෝෂණය අනිත් හැම දෙයකටම වඩා වැඩි, ගුණයෙන් වැඩි. ඉතින් හැමදාම මම මොන හෙයා ඔයිල් එක හදාගන්න ගියත් කරපිංචා ඇඩ් කරන්න අමතක කරගන්නේ නැහැ. ඉතින් මේකටත් මම කරපිංචා ඉති 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ඇඩ් කරගත්තා. මේක අවම ගින්දරේ තමයි මේ තෙල් එක හදාගන්නේ. දැන් ඔයාලට පේන විනාඩි 10කට විතර පස්සේ දැන් ඊට පස්සේ මම මේක විනාඩි 20ක වගේ කාලයක් හිමින් සීටුවේ හිඳෙන්න තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති කලර් එකේ යම් කිසි වෙනසක් තියෙනවා. මොකද මම ගත්තේ පිරිසිදු පොල් තෙල් නිසා ඒක ටිකක් කහ පාටක් තිබුණේ නැහැ. මේක අවසානයේ හැදිලා ඉද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන තෙල් එක සම්පූර්ණයෙන්ම හැදිලා ඉවර වුණාට පස්සේ ලිප නිවුණාට පස්සේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් try කරන්න. මේක ගොඩාක් හොඳ හෙයා ඔයිල් එකක්. පාවිච්චි කරලා බලලා හදලා ඉවර වෙලා ඔයාලට ලැබෙන රිසල්ට්ස් එක මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරගන්න එපා. ඉතින් මේ වටිනා තෙල් එක අදම ඔයාලත් හදාගන්න. ඉතින් ගොඩ කාලයක් හෙයා ඔයිල් යූස් කරන්නේ නැතුව හිටපු නිසා මගේ ස්කැල්ප් එක පොඩ්ඩක් ඩ්‍රයි වෙලා තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් මම දවසක් කර දවසක් නානවා. ඉතින් මම නාන දවස නිකන් හරි ප්‍රමාද වුණොත් මගේ ස්කැල්ප් එක පොඩ්ඩක් අසන්න වගේ ගන්නවා. ඉතින් ඒ නිසා මම මගේ ස්කැල්ප් එකේ තියෙන තත්ත්වය දෙක මෙලොස්සල් මගේ හෙයා එකේ තත්ත්වය මේ ඔක්කොම සලකලා බලලා ඒත් එක්කම කාලයත් එක්ක මම හෙයා ඔයිල් හැමදාම මටම කියලා මම හදා ගන්නවා. කඩෙන් ගන්නේ
ගොඩාක් අඩුවෙන්. ඉතින් ඒවත් එක්ක මම හැමදාම try කරපු දේවල් එක්ක මට තේරිච්ච දේවල් එක්ක මම හිතුවා මොනවාද මේ වෙලේ මගේ කොණ්ඩේට අවශ්‍ය කරන පෝෂණය සහ මේ වෙලාවේ මොනවාද මම මගේ hair oil එකට add කරගන්න ඕන කියලා මම decide කරා. සහ මේවා මොන ප්‍රමාණ වලින් add කරගන්නද ඕනේ කියලා මම තීරණය කළා තමයි මම මේ hair oil එක හැදුවේ. ඉතින් මම හිතුවා මේ ප්‍රමාණවන් වලින් මේ hair oil එක හැදුවොත් මගේ කොණ්ඩේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම කිව්වා වගේම මට පාවිච්චි කරපු පළවෙනි දවසේම ලොකු රිසල්ට් එකක් තේරුණා. ඒ කියන්නේ අපි සමහර තෙල් තියෙනවා ගාපු දවසේම අපේ කොණ්ඩේ වැඩිපුර යන්න බලනවා, ස්කැල්ප් එක කසනවා. ඒ කියන්නේ කලින් තිබ්බ තත්ත්වයන් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේක පාවිච්චි කරාම මට පළවෙනි දවසේම මාළු ලොකු වෙනසක් තේරුණා. ස්කැල්ප් එකේ තියෙන අර ඩ්‍රයිනස් එක ඔක්කොම අඩු වෙලා කියලා තේරුණා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. මම හිතනවා මාසයක් විතර ගියොත් මේක ගොඩාක් හොඳ ඔයිල් එකක් වෙයි කියලා හැමෝටම මගේ අත්දැකීමෙන් මම කියන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදන්න හදලා මට කමෙන්ට් එකක් දාන්න හැදුවොත් කියලා. ඒ වගේම මේක යූස් කරලා මාසයක් විතර ඊට පස්සේ ඔයාලට රිසල්ට් එකත් මාත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක ඉවර වුණාට පස්සේ අපි බලමු දිගටම මේ hair oil එක පාවිච්චි කරනොත් මේකට මොන වගේ දේවල් තව අපිට ඇඩ් කරගන්න පුළුවන් කියලා ඉස්සරහට කතා කරමු. ඉතින් මේ මොන hair oil එක හැදුවත් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම මතක ගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්නවට ඔයාලට ගොඩාක් ආදරේ.